උඩින් තියෙන්නේ නේ සෙන්ටිමීටර් අඟල් දෙකක් විතර උඩින් තියෙන්නේ පොළොවේ. තමයි ගොඩක් වෙලාවට මේ මයිස් එක තියෙන්නේ. මේ මයින් එක තියෙන විදිය මේ හරියටම පෑගුණොත් පෑගිලා පුපුරන්න තියෙන සුදුසුම ලෙවල් එකෙන් තමයි මේ මයින් එක තියෙන්නේ. දැන් මේ 2026 වෙනකල් අවුරුදු දැන් 17ක් මේ මයින් එක මේ විදිහටම මේ බිමේ තියෙනවා. දැන් මේ ඇන්ටිපර්සනල් මේක පුද්ගලනාශක බිම් බෝම්බයක් ඇන්ටිපර්සනල් මයින් එකක් කියනවා. AP මයින් එකක් කියලා කියනවා. නෝමල් සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා මේක බට්ටා කියලා. බට්ටා කියලා කියනවා මොන හේතුවට ඒක කියනවද දන්නේ නැහැ. දැන් මේක තියෙන්නේ නිෂ්ක්‍රීය තත්ත්වයේ. දැන් මේක කවුරුත් පෑගුවට මේකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි මේ දෙක එකට හයි වුණොත් තමයි මේක සක්‍රීය තත්ත්වයටපත් වෙන්නේ. එතකොට මේක උඩට ප්‍රෙෂර් එක වැටුනහම තමයි මේ මයින් එක පුපුරන්නේ. මම ෆිල්ම් වල දැකලා තියෙනවා මේක දැන් කකුලට පෑගුණාම ආයෙ උඩට උස්සනකම් ඒක පුපුරන්නේ. ඒක ඇත්තද බොරුද? ඒක බොරුවක්. මේ ෆිල්ම් වලට විතරක් හදපු මේ නළුවට බේරෙන්න ඕනේ ඉඳ හදපු එක. මේක පෑගුණාම මේකේ මේ හරහට තියෙනවා කම්බියක්. ඒ කම්බිය කැඩලා ස්ප්‍රින් එකකින් ස්ට්‍රයිකර් එකක් මේ උලක් නවත්තලා තියෙන්නේ. අනියක් වගේ. ඒ ස්ප්‍රින් එක වේගෙන් ඇදිලා ගිහිල්ලා අර ඩෙටනේටර් එකේ උඩට වදිනවා. එතකොට ඩෙටනේටර් එක පුපුරලා තමයි මේක ඇතුලේ තියෙන එක්ස්ප්ලෝසිව් පුපුරන්නේ. දැන් මේ තියෙන විදිහට මේකේ අනතුරක් නැහැ. මේක ඇතුලේ හැබැයි හයි එක්ස්ප්ලෝසිව්ස් තියෙනවා. හැබැයි ඩෙටනේටර් එක අනිවාර්යයෙන්ම ඕන මේකට මේක පුපුරලා යන්න. ෆිල්ම් වල තියෙන ඒවා විශ්වාස කරන්න එපා. මේකේ ග්‍රෑම් 115කට කිට්ටු ප්‍රමාණයක් තියෙනවා. සම්මත මේ කියන්නේ P4 Mark 1 කියන්නේ පාකිස්තාන වල හදන ඇන්ටිපර්සනල් මයින් එක ඒකේ තියෙන ග්‍රෑම් 33යි. මේක 100 ගණක් තියෙනවා. මේක 115ක් විතර තියෙනවා. ඒකයි මේකේ සේෆ්ටි ඩිස්ක් එක අපි මීටර් 25කට ගන්න දෙන්නෙක් වැඩ කරනවා. සර් එතකොට මේකේ මේ හැඩේ රවුම් හැඩේම වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද නැත්නම් මේක සාමාන්‍ය සම්මතේ හදන්නේ මෙහෙම පර්සනල් මයින්ස් ගොඩක් ඒවා තියෙන්නේ රවුමට. මොකද වලක් හාරලා ඇතුළට දාන්න පුළුවන්. මොකද 4S එකක් නම් ස්ක්වාස් හාරන්න එපේ. රවුමට තියෙනවා වලක් හැරුවා දැම්ම වටින් මේ ගාන උඩට හිටින්න මේ කැල්ල උඩට හිටින්න තියලා මේ දාන්න පුළුවන්. මේකට ඉතින් ඇත්තම කියනවා නම් කර්මයක් තියෙන්න ඕන පෑගෙන්න ඕනේ. මම අහලා තියෙන සමහර කට්ටිය දැන් මේ බට්ට උඩට අඩිය තියලා මේ පුපුරනකොට ගිහිලා තව බට්ටෙක් උඩට වැටෙනවා. මේ විදිහට මයින්ස් එක ළඟ දාලා තිබ්බොත් මීටරයට වගේ දාලා තිබ්බොත් අපි මීටරයකට වඩා අනිවාර්යයෙන්ම උසයිනේ. අපි තව මයින් එකක් උඩට වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩි ඉවරයි. දෙයක් කරන්න. ඔව්.